2011 වසරේ ජනප්‍රිය වෙමින් සිටි නවක නළුවෙකු තරිඳු විජේසිංහ නම් නළුවාගේ මරණය බොහෝ දෙනාගේ හද කම්පා කරවන පුවතක් වුණා. ඔහු එකල බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් වන ශාරුක් ඛාන්ගේ පෙනුමට යම්තාක් සමීපත්වයක් දැක්වූ අතර ඒ කාලේ ඔහු චාතුර්යා සුදුසේල කුරුළු පිහාටු පතිනි දූකුමරියෝ සොඳුරු වසන්තය සහ රෝස දිගන්තය වැනි ටෙලි නාට්‍ය ඇතුළු චිත්‍රපට රසක රංගපෑ තරිඳු මිය යන විට වයස 25ක අවිවාහකයෙකු බවට පුවත්පත්වල පළ වුණා. කෙසේ නමුත් තරිඳු මිය යන්නේ තලවතුගොඩ ප්‍රදේශයේ වකට ඔහුගේ පෙම්වතිය වූ සජ්ජන ඉෂාරා අබේසේකර නිවසේ සිටියදී. ඒ කාලේ බොහෝ දෙනා ඔහු මියගිය හෘදයාබාධයකින් බවට පැවසුවත් පසුව මරණ පරීක්ෂණයකින් හෙළි කරේ ඒ ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට ඇති බවයි. කොහොම නමුත් ඔහු මියගිය පසුව හෙළිවන්නේ ඔහු විවාහකයෙකු බවත්, නමුත් ඔහු මිය යන්නේ ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී බවත්ය. පසුව පෙම්වතිය විසින් ලබා දුන් සාක්ෂි මාධ්‍යට ලබා දී තිබූ අතර එහිදී ඇය පවසා තිබුණේ මෙවැන්නක්. මියගොස් ඇත්තේ මා විවාහ වීමට සිටි තරිඳු විජේසිංහ යන අයයි. මා දෙමාපියන් හා සහෝදරින් සමග තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටිනවා. තරිඳු ගැන හඳුනාගෙන වසරක් පමණ වෙනවා. මා දන්නා තරමට ඔහු මීට කලකට පෙර විවාහ වී එම විවාහයෙන් වෙන් වී සිටියා. ඔහු නීතියෙන් වෙන් වී තිබුණද කියා ස්ථීර වශයෙන් කීමට මම දන්නේ නැහැ. ඔහු විවාහ වී ඇත්තේ ඔහුගේ ගම වන කළුතර නාගොඩ ප්‍රදේශයෙන් බව මම දන්නවා. මියගිය තරිඳු ටෙලි සහ සිනමා ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් හිටියා. මා දන්නා තරමින් ඔහුට වසර 5ක පමණ කාලයක සිට දියවැඩියා රෝගය සෑදී ඒට ප්‍රතිකාර ගනිමින් සිටියා. පසුගිය දිනවල රෝගය උත්සන්න වී ඔහු ෆාමසි වලින් ඉන්සියුලින් ගෙන ඔහුම විදගත්තා. ඒ නිසා රෝගය තරමක් දුරට අඩු වූ බව මාත් සමග පැවසුවා. තරිඳු අපගේ නිවසට පැමිණ සිටියේදී මිය යාමට පෙර දින රාත්‍රියේ ඔහුට වමනේ යාමට පටන් ගත්තා. ඒ සඳහා ඔහු බෙහෙත් කිසිවක් ගත්තේ නැහැ. පසු දින සුව වී තිබුණත් එදින උදෑසන තරිඳු ආහාර කිසිවක් ගත්තේ නැහැ. අනතුරු මා ඇපල් ගෙඩියකින් කෑලි දෙකක් කපා දුන්නද තරිඳු ඒ කෑමට ගත් අතර මද වේලාවකින් එළවලු සුප් ටිකක් සාදා බොන්නට දුන්නා. එදා රෑ තරිඳු අපේ නිවසේ හිටියා. පස්සේ පාන්දර 5:30ට වගේ ඔහුගේ ඇඟ සීතල වී ඇති බව අම්මා කිව්වා. පස්සේ අපි එයාව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරා. එහිදී ඔහු මිය ගිය බව මට දැනුම් දුන්නා. පස්සේ මම රෝහලට පැමිණ තරිඳුගේ සිරුර බලන විට ඔහුගේ සිරුරේ මුහුණ පුරාද ගෙල ආශ්‍රිතවද ඇඳුම්වලද කළු පැහැති යමක් තැවරී තිබුණා. එසේම තරිඳුගේ මරණයට හේතුව කීමට මම දන්නේ නැහැ. මේ නිසා මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මම ඉල්ලා සිටියා. යනුවෙන් මේ අනුව වසර ගණනක් තරිඳුගේ මරණය සම්බන්ධ නඩුව පැවැත්වෙන අතර ඉන් පසුව සිදු වූ නඩු තීන්දුව පිළිබඳව මාධ්‍යට සඳහනක් ලබා දී නැහැ. අවසානයේ අවාසනාවන්ත ලෙස තවත් නළුවෙක් අපේ කලා ශාස්ත්‍රයට අහිමි වන්නේ තවත් එක් අභිරහසක් ඉතුරු කරවමින්.